ආයිබෝවන් ඔබ එක්ව සිටින්නේ මෙත්තා නාලිකාව ඔබ වෙත ගෙනෙන මනුදම් යාත්‍රා සමග. සතුන් වෙනුවෙන් දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ඔබ වෙත ගෙනෙන Facebook, YouTube, TikTok මේ සියලුම නාලිකා ඔස්සේ ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට පුළුවන් මනුදම් යාත්‍රා වැඩසටහන. අපි මේ ඔස්සේ ඔබට බොහෝ දේවල් හිතන්නට මඟ පාදා දෙනවා. විශේෂයෙන්ම අපගේ නිරෝගී සම්පත ඒ වගේම අපගේ නිරෝගී සම්පත ආරක්ෂා කරගන්න අතරෙම අපිට වගේම ජීවත් වන්නට අයිතිය තියෙන අනෙකුත් සතුන්ටත් ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ පරමාර්ථයත් අප සතුයි. ඉතින් මේ වගේ යහපත් අරමුණු පෙරදරි කරගෙන අදත් මනුදම් යාත්‍රාවේ තවත් පියවරක් තබන්නටයි අපගේ සූදානම. අද අපේ කතාබහට එක්ව සිටින්නේ හිටපු උප පොලිස් පරීක්ෂක සතුන් වෙනුවෙන් දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ ප්‍රාදේශීය සම්බන්ධිකාරක රෝහිත චන්ද්‍රලාල් මහත්මයා. අයිබෝන් රෝහිත චන්ද්‍රලාල් මහත්මයා. රෝහිත චන්ද්‍රලාල් මහත්මයා මා කැමති ඔබතුමාගෙන් විමසන්නට. ඔබතුමා සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයත් එක්ක එකතු වන්නට විශේෂ හේතුවක් බලපාන්නට ඇති. මොන වගේ අදහසකින්ද ඔබ මේ සංවිධානයට සම්බන්ධ වන්නේ? හොඳ ප්‍රශ්නයක්. මම මෙම ශ්‍රී ලංකා පොලිසිය රාජකාරී කරමින් ඉන්නකොට විවිධ වූ ආගමික වැඩසටහන්, ඒ වගේම අධ්‍යාත්මික වැඩසටහන්, ඒ වගේ දේවල් මිනිස්සු වෙනුවෙන්, මහ ජනතාව වෙනුවෙන් සිදු කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී මට තේරුම් ගියා මේ හැම ප්‍රශ්නයකටම මුල අපේ අධ්‍යාත්මික පැත්තේ තියෙන අඩුපාඩු, දුර්වලතා අපි ඒකට හුරු වෙලා නැති හින්දා. ඒ නිසා තමයි මෙච්චර මේ හිරගෙවල් පිරෙන්නේ, ඒ වගේම අපරාධ වැඩි, ඒ පැත්ත හැදිරෙන අධ්‍යාත්මික පැත්ත. ඒ නිසා ඒකට හොඳ සංවිධානයක් බව මට තේරුණා මේ සතුන් වෙනුවෙන් දහම් හඬ. දහම් හඬක් නේ දෙන්නේ. සතුන් වෙනුවෙන් විතරක් නෙවෙයි, දැන් අපි හැම මිනිස්සු හැම වෙනුවෙන් මේකේ ඒ හඬ ලබා දීගෙන යනවා. ඉතින් ඒ නිසා මට හිතුණා මේක හොඳ තෝතැන්නක්. මොකද අපි තමන්ගේ මගේත් අධ්‍යාත්මික පැත්ත මගේත් ගොඩක් වෙනස් වීම් සිද්ධ වුණා මේකට එකතු වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මම දරා ගැනීම කියන එකත් මේකෙන් බොහෝ දේවල් වලට හුරු වෙන්නට හැකියාව ලැබුණා මේ අධ්‍යාත්මය. ඒ නිසා මම මේ සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයට එකතු වෙලා දැනට වසර කිහිපයකට ඉඳලා ස්වේච්ඡාවෙන් මට පුළුවන් වෙලාවට රාජකාරී කරන අවදී නම් නිවාඩු දාලා ඒක ගිහිල්ලා මම මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. රෝහිත මහත්මයා, අපි දන්නවා සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානය පාසල්, දහම් පාසල්, ඒ වගේම විවිධ සංවිධානවලට, ආයතනවලට ගිහින් මේ යහපත් පණිවිඩය සමාජගත කරන්නට සුවිශාල කාර්යභාරයක් සිදු කරනවා. ඒ වගේම මේන් සිදුවන්නා වූ තවත් කාර්යභාරයන් රාශියක් තියෙනවා. විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මම කැමති ඒ ගැන ඔබතුමාගෙන් විමසන්නට. ඔව්, මේ වෙනකොට අපි විවිධ වැඩසටහන් කියන්නේ පොඩි දරුවන් වෙනුවෙන්. අපි ඕනම රටක උදාහරණයක් හැටියට අපි හැමෝම කතා කරනවානේ ජපානය ගැන. ජපානය ගැන අධ්‍යයනය කරලා බැලුවොත්, ඊළඟට චීනය වගේ රටවල්, බටහිර රටවල් අධ්‍යයනය කරලා බැලුවොත්, ඒගොල්ලෝ පටන් ගෙන තියෙන වෙනස්කම කියන ආකල්ප මේ වශයෙන් වෙනසක් හදන්න කියලා පොඩි කාලේ ඉඳලා. ඒ නිසා අපි කනිෂ්ඨ පොඩි දරුවන් සඳහා කනිෂ්ඨ ශ්‍රේණිවල 3 4 5 වගේ දරුවන් සඳහා අධ්‍යාත්මික සුවය ලබා දෙමින් ඒගොල්ලන්ගේ ඇක්ටිවිටි හරහා පුළුවන්කම ලැබිලා තියෙනවා මේ පණිවිඩය ගෙනියන්න. මොකද පොඩි කාලේදී දරුවෙක් ඉගෙන ගන්නවනේ මොලේ වර්ධනය වෙන කාලයක් මේ අවුරුදු 10 වෙනකම්. ඒ කාලේ අපි පටවල තියෙන වෙනත් දේවල්. නමුත් දරුවන්ට බොහොම අපි කරන මේ වැඩසටහන බොහොම සතුටින් ඒකට සම්බන්ධ වෙනවා. ඔවුන් ඒ සම්බන්ධ හැටියට මම වැඩසටහන් කීපයක්ම කරා පහුගිය දවස්වල අත්හදා බලන්න අපි කරේ. නමුත් ඒක බොහොම සාර්ථකයි. ඒකත් අපි පොඩි පාසල් වල දරුවෝ වෙනුවෙන් සිදු කරමින් යනවා. මේ පණිවිඩය ඒක මියුසික් එහෙම නැත්නම් සංගීත ඔස්සේ සහ ඒ රූපරාම ඔස්සේ දරුවන්ට පණිවිඩයක් දෙනවා අවිහිංසාව. ඒක අවෛරය කියන වෛරයෙන් නැතුව සාමය කියන දේ තමයි අධ්‍යාත්මික තුපැත්ත තමයි ලබා දෙන්නේ. තමන්ගේ මව්පිය වටිනාකම, ඒ වගේම වැඩිහිටියන්ට සැලකීම, ඒ වගේම මේ කොහොමද යහළුවොත් එක්ක ඉන්නේ, වැරදි දේවල් හඳුනගන්නේ කොහොමද, අපි කොහොමද හොඳ දේවල් කරන්නේ, ආකල්ප වැස්සෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද, ඒවා සමාජගත කිරීමත් මේ හරහා කරනවා. ඒ වගේම තමයි තරුණ ප්‍රජාවට කරන වැඩසටහන් ඒගොල්ලන්ට මේකට සමගාමීව අපි
මව්පිය වටිනාකම ඒ වගේම විනය යටතේ මම ශ්‍රී ලංකා පොලිසිය හිටපු ඉඳන් නීතිය ගැනත් පොඩ්ඩක් අවබෝධයක් ලබා දෙනවා. මොකද මේ ගොඩක් ගැටලුවට ප්‍රධාන හේතුව තමයි නීතිය නොදැනුවත්කම. ඒ සම්බන්ධයෙන් දැනුවක් ලබා දෙනවා. ඊට අමතරව ජංගම දුරකථන අවභාවිතය, Facebook ඒ වගේ වැඩසටහනක් කළා ආවට පස්සේ පොඩි උදාහරණයක් කියන දුවලා දියණියන් දෙදෙනෙක් කතා කරලා පහුගිය කාලේ මට සර් මැරෙන්න හිතෙනවා මම බේරගන්න කියලා. ඉතින් මගේ දරුවෝ මම අවශ්‍ය තැන් වලට කතා කරලා ඒ පහසුකම් සරස්සලා දීලා ඒ දරුවෝ බේරගත්තේ. ඒක පිනක් නේ ගොඩක්. ඉතින් ඒ වගේ ඊළඟට මේ මත්ද්‍රව්‍ය වල ආදීනව සම්බන්ධව කතා කරනවා. ඒ වගේම තමයි ආකල්ප. ඔබට පුළුවන් කියන හැඟීම දෙනවා ඒගොල්ලොට. දීලා තමයි ගොඩක් මානසිකව වැටලා ඉන්නේ. දරුවෝ ගොල්ලන්ගේ කතා කරාට පස්සේ ඒගොල්ලෝ හරි සතුටින් කියනවා සර් මමත් කවදා හරි ලොකු වෙලා පොලිසියට ගිහිල්ලා සර් වගේ වෙනවා කියලා. ඉතින් ඒ ඊළඟට තව දෙමාපියෝ වෙනුවෙන් පෞල් සංස්ථාව සම්බන්ධයෙන් පෞල් කුටුම්බය තමයි සාමකාමී පරිසරයක් වෙන්න ඕනේ. ඕනම තැනක රට හදන්න ගම හදන්න කලින් ඉස්සෙල්ලා පෞල් හැදෙන්න ඕනේ. ඒ නිසා පෞල් ජීවිතය සම්බන්ධයෙන් පෞල් කුටුම්බය සම්බන්ධයෙන් වැඩසටහන් කරගෙන යනවා. ඊට අමතරව වැඩිහිටියන් වෙනුවෙන් වෙනම වැඩසටහන් කරගෙන යනවා. ඊළඟට පහුගිය දවසේ මම තිස්මඩ පන්සලේ වැඩසටහනක් කරා සිල් අරගෙන ඉන්න උපාසිකාවන් සඳහා. ඒ වගේම තව වැඩසටහනක් කරා බලනගෙන විහාරස්ථානයේ දහම් පාසලේ දරුවන් වෙනුවෙන් එහින් ඉල්ලීමක් කරා ලබන පොයට මේ නිර්මාංශික දානයක් උපාසක දානයක් සූදානම් කරලා ඒ සම්බන්ධව වැඩසටහනක් කරන්න ඉඩ කියලා ස්වාමින් වහන්සේලාටත් මේ සම්බන්ධව දැනුවත් කරන්න කියලා. මොකද අපේ ස්වාමින් වහන්සේලාට උනත් දැන් ගිනිහින් දෙන්නේ ශනික දේවල්නේ. ශනික දේවල්. උන්වහන්සේලා මේ බුද්ධ ශාසනය රැකලා තියෙන්නේ වැටක යුස වළඳලා. ඉතින් අපි ආරෝග්‍ය පරමාලාභ කියන වගේ නිරෝගීකම වෙන දේවල් තමයි අපි දෙන්න ඕන. පොෂ් දේවල් දෙන්න හොඳ නෑ. ඒ වගේ ඊළඟට නායකත්ව පුහුණු වැඩසටහන් කරනවා. ඒ වගේම තමයි කතන පුහුණුව දරුවන්ට කොහොමද පිරිසක් ඉස්සරහා කතා කරන්නේ මයික් එකක් හසුරුවන්නේ. ඒ සම්බන්ධව පුහුණු වැඩසටහන් කරනවා. නීතිය ගැන දැනුවත් කරන මේ සංවිධානයත් එක්ක එකතු වෙලා මේ සමාජය සේදීමේ වැඩසටහනක් වගේ තමයි දැන් කරගෙන යන්නේ. මොකද දැන් මම නිදහස තියෙන හින්දා කිසිම බාධාවක් නැහැ. බොහොම වැඩසටහන ඉතාම සතුටින් කරගෙන යනවා. ඔව් ඔබටත් පුළුවන් අපේ දයාබර ශ්‍රාවකයන්ට නරඹන්නන්ට සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයෙන් සිදු කරන්නා වූ මේ සමාජ සත්කාරයන් පිළිබඳව තොරතුරු දැනගන්නට අපි මේ තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න ඒ පිළිබඳව තොරතුරු විමසන්නට ඔබට අවස්ථාව තිබෙනවා. රෝහිත චන්ද්‍රලාල් මහත්මයා දැන් ඔබතුමා කිව්ව කාරණේත් එක්ක මට හිතෙනවා දැන් මේ වර්තමාන සමාජයේ අපිට නිරන්තරයෙන්ම අහන්නට ලැබෙනවා අපරාධ සිද්ධි ළමා අපයෝජන මේ වගේ විවිධාකාර අපේ හිත කම්පිත භාවයට පත් කරන දේවල්. නමුත් කුඩා කාලේ ඉඳන්ම දරුවන්ට සංවේදී භාවය පුරුදු කළොත් සතුන්ට ආදරේ දක්වමු, අපිත් එක්ක ජීවත් වෙන අපේ යහළු යෙලියන්ට කරුණාව මෛත්‍රිය දක්වමු. මේ සිතිවිල්ල දරුවන් කෙරෙහි ඇති කරන්නට පුළුවන් නම් ඔවුන් වැඩිහිටියන් වුණාට පසුවත් මේ වගේ සිදුවීම් සිදුවෙන එක බොහෝ දුරට අඩු වෙවි කියලා මා විශ්වාස කරනවා. ඔබතුමාගේ මේ වැඩසටහන ඔස්සේ ඒ වෙනුවෙන් මොන වගේ සිදුවීම්ද නැත්නම් මොන වගේ ක්‍රියාකාරකම්ද සිදු කරන්නේ? ඔව් ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් අද මේ ලෝකයේ ගත්තන් පස්සේ වාණිජ්‍යීකරණය වෙලා ඔක්කොම භෞතික දේවල් ඔස්සේ තමයි පොර කාලා දඟලගෙන යන්නේ. එක්කෙනෙක් පරයා එක්කෙනෙක් නැගී හිටින්නේ. හැබැයි ගොඩක් අයට තියෙනවා අපේ රටේ හැමෝම බැලුවොත් මේ උගත් හැබැයි බුද්ධිමත් නැහැ. සහ කම්පණිය නැහැ. ඒක ප්‍රධාන හේතුව තමයි පොඩි කාලේ ඉඳලා දරුවන්ට වෘදු කරන්නේ බොහෝ දෙමාපිය හැමෝම නෙවෙයි මම මේ කියන්නේ සමහරක් අය උගන්වන්නේ වෛරය බොරු කියන එක ගෙදරින්ම පුරුදු කරන්නේ. උදාහරණයක් ඇරෙන්න ගත්තොත් පුතේ අද ඉස්කෝලේ යන්න බැරිනොත් එහෙම කියනවා කියලා දෙනවා. හරි පුතේ එහෙනම් මේ අද උණ ගත්තා කියලා කියන්න. එන්න වෙන. ඉතින් ඒ කියන්නේ මොකද්ද? බොරුව තමයි ගෙදරින් කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දරුවන්ට වැඩසටහන් වලදී සහකම්පනය තමන්ට මේ දෙයක් ඇති වුනහම කොහොමද කරන්නේ? ඊළඟට සහජීවනය යාළුවොත් එක්ක එකට කොහොමද ප්‍රශ්නයක් ඇති වුනහම විසඳගන්නේ? ඊළඟට කොහොමද මේ ගීතයක් සවන් දෙන්නේ? දැන් ගොඩක් වෙලාවට මම ශ්‍රී ලංකා පොලිසිය හිටපු හින්දා දන්නවා අපේ මිනිස්සු බොහෝ දුරට සංගීතයක් රස විඳින්න දන්නේ නැහැ. සංගීත සංදර්ශනයක් තියෙනවා නම් පොලිසිය ඕන. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ.
ඉතින් සංගීතයක් රස විඳින්න පොලිසිය දාගෙන ආරක්ෂා කරගෙන මොකක්ද මේ සංගීතයේ තේරුම? ඉතින් ඒ හින්දා මේ ගැනත් මේ සංගීතයේ රසාස්වාදය ගැනත් දරුවන්ට එතෙන්දී අපි ඒ බොහොම හිත සංසුන් කරන සින්දු දාලා ඒවත් පුරුදු කරනවා. එහෙම තමයි මේක ටික ටික අපි මේකට මනෝවිද්‍යාව අනුව මේවා මියුසික් තෙරපි මේවා අපි ඔක්කොම ගොඩක් අපි මේ කණ්ඩායමේම ඉන්නේ බොහෝ මනෝ උපදේශනයේ කණ්ඩායමක්. ඉතින් ඒක නිසා මමත් අපිත් මේ වගේ වැඩසටහන් තමයි කරන්නේ. රෝහිත මහත්මයා ඔබතුමා පැයක දෙකක නැත්නම් මීට වඩා වැඩි කාලයක් ලබාගෙන සිදු කරන මේ වැඩසටහන් වලින් පස්සේ ඒ ආසන වලින් නැගිටලා යන්නේ අර පැය කීපයකට කලින් වාඩි වෙච්ච පුද්ගලයා නෙවෙයි. ඔවුන් කොහොමද වෙනසකට භාජනය වෙන්නේ? ඔව් ඇත්තටම ඒක ඒගොල්ලෝ ඇවිල්ලා මට කතා කළා. ඒතර මේ අවසානයේ විදුහරක නම් ඉස්කෝල පාසලක නම් ඒ උපදේශන භාරවින්ද ගුරු මහත්මිය පැහැදිලිව කියනවා අපේ ළමයි ඉඳගත්තු විදිය නෙවෙයි දැන් අවසන් වෙලා යනකොට දකින්න තියෙන. ඒ වගේම මට කමෙන්ට් දෙනවා ඒගොල්ලෝ WhatsApp එකට දානවා. සර් අද ඉඳලා මං හැදෙනවා. අද මට මේකේ ගොඩක් දේවල් මං ඉගෙන ගත්තා. මං දන්නේ නැති දේවල්. ඒ විතරක් නෙවෙයි පහුගිය දවසක මම එක්තරා ප්‍රාදේශීය සභාවක වැඩසටහනක් කරා. එතෙන්දී ඒ සභාවේ ලේකම්තුමා කිව්වා ඔබතුමාගේ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මං කියනවා මම අද ඉඳලා මගේ අඩුපාඩු හදාගෙන හැදුවා. ඉතින් තව මොනවද? ඉතින් ඒ සතුටම ඇතිනේ. ඉතින් ඒ නිසා එහෙම තව එකක් ළමයි ලියලා දෙනවා චීට්. සර් මෙහෙමයි කියලා. ඒ වගේ ගොඩ දරුවෝ මට කතා කරනවා. පුළුවන් විදියට මං ඒ අයට පිහිටක් වෙනවා ඒ ඔස්සේ කරලාද සේවාව වෙනුවෙන්. දරුවන්ගේ හිතේ සහකම්පන ඇති කරනවා වගේම ඔවුන්ගේ ජීවන රටාවට කිසියම් බලපෑමක් කරන්නට පුළුවන් නම් යහපත් අන්දමින් මා හිතනවා ඒකත් බොහොම කාලීනයි සහ වැදගත් කාර්යයක් කියලා. රෝහිත මහත්මයා, දරුවෝ වර්තමානයේදී පුරුදු වෙලා ඉන්නේ ඔවුන්ගේ රසනහර පිනවන ආහාරවලට. අපි දරුවන්ගෙන් අහලා බලුවොත් මොනවද කන්න කැමති කියලා ඔවුන් දෙන උත්තර වලින් ඒක හොඳින්ම පැහැදිලි වෙනවා. ක්ෂණික කෑම, ඒ වගේම පැණි රස, තෙල් අධික කෑම දරුවෝ කැමති ඒවට. නමුත් අපිට බැරිද පෝෂණයෙන් අනුවන දේශීය ශාකමය ආහාර කෙරෙහි දරුවන් යොමු කරන්නට? ඔව් ඇත්තම පුළුවන්. දැන් මේ වෙනකොට ඇත්තම විශාල පහුගිය මේ කාලේ මේ අධ්‍යාපන අමාත්‍යාංශ වෙන චක්‍රලේඛනිකුත් ආවා ඒ ශ්‍රේණික කෑම දරුවන්ට දෙන්න එපා කියලා. මොකද මේ වෙලාවේ හරි මේක මෙහෙම උනේ එක ගොඩක් හොඳයි. මොකද නැත්තම් අපිට කලින් අපේ දරුවෝ මැරෙන යුගයක් ඉදිරියට උදා වෙන්නේ. මොකද ඒ කර්ම විස සහිත කෑම. ඒ නිසා දැන් පොඩි කාලේ අපිට මතකයි ඔබ මේක අහන වැඩි හිටියෝට හොඳට මතක ඇති. අපි පොඩි කාලේ පාසල් යනකොට මොනවද අපි කෑවේ කියලා. වෙරළු ගස් යට, ඊළඟට අඹ ගස් යට, ඊළඟට කොට්ටම්බා, නෙල්ලි, ඒ වගේ දේවල් තමයි පළතුරු වශයෙන් ගත්තේ. ඉතින් ඒවා ඊටාම ගුණදායක. මොනවද කොට්ටම්බා කියන්නේ ඕට්ස් වලට වඩා ගුණ කෑමක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒවා තමයි ආහාරයෙන් ඒවා ගස් යට වැටිලා යනවා. මොකද ගොඩාක් අය කෘතිමව තියෙන දේවල් තමයි අරගෙන හප ඉන්නේ. අන්තිමට සත්තුත් එහෙමනේ හපනවා ආයෙ වමාරනවා ආයෙ හරක්. ඉතින් ඒ වගේ තමයි බිහිලා. ඉතින් මේ ඔක්කොම වැඩි ආහාර රටාව තමයි හුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් දැන් මට 78 වතාවක් ලේ දෙන්න පුළුවන් වුණා නම් දැන් ලබන මාසේ 79 දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම ඇත්තටම හරි කැමතියි. මම කන්නේ රතු කැකුළුබත්. ඒ වගේම රතු කැකුළු වලට ගොඩක් අය විරුද්ධයි. නමුත් ඒකේ විටමින් B තියෙන හොඳ පෝෂ්‍යදායී ආහාරයක් තමයි රතු කැකුළු. රතු කැකුළුබත් ඊළඟට පලා වර්ග, කොළ කැඳ වගේ දේවල්. ඊළාට පුළුවන් නම් ගෙදරක ඉරිදා දවසක හරි නිවාඩු දවසකට ওই කුරහන් කැඳ එකක්, කුරහන් තලප එකක් දරුවන්ට කන්න පුළුවන් විදිහට මගේ බිරිඳ හදලා දෙනවා. ඉතින් ඒ වගේ පුළුවන් නම් දරුවන්ට පෝෂණය දෙන්න. ඉතින් ඒ වගේම තමයි ඔබ ලෙඩ වෙන්නේ නැතුව හිටියොත් ඔබේ ආර්ථික වාසියක් වෙනවා. ඔබට බෙහෙත් ගන්න වෙන වියදම් අඩු වෙනවා. දැන් ওই ගොඩාක් කට්ටිය කියනවා දරුවන්ට හැමදාම බෙහෙත් ගේන්න යනවා. ඇයි එයාගේ ප්‍රතිශක්තිය නැහැ. ප්‍රතිශක්තිය නැත්නම් මොකද අපි සමබර ආහාර වේලක් ගන්න නැති හින්දා. ගොඩාක් හිතාගෙන ඉන්නේ ලොකුවට බත් එකක් කෑවම හොඳයි කියලා. නෑ එහෙම නෙවෙයි. ගොඩාක් එළවලු පළතුරු තමයි ගොඩක් ආහාරයට අපි ගන්නකොට බත් ටිකයි. ඒක තමයි ප්‍රධානම ගොඩක් ළමයි ලෙඩ වෙන්න හේතුව. දැන් අපි මේ සමහරක් අය තාම කියන්න ඕනේ මේ වෙනස් වෙන අයත් ඉන්නවා වෙනස් වෙන්නේ නැති අයත් ඉන්නවා.
නමුත් අපි කියන දෙයින් දෙන්නෙක් හැදුනත් ඒක ලොකු දෙයක්නේ. අපේ රට නිරෝගී දරුවෙක්නේ බිහි වෙන්නේ. නිරෝගී පරපුරක්නේ බිහි වෙන්නේ. ඒ නිසා නිරෝගී පරපුරක් රටේ ආර්ථික සංවර්ධනයට විශාල ශක්තියක්. දැන් ඔබතුමා වසර ඔබතුමා 78 වතාවක් මේ වන විට තමන්ගේ රුධිරය පරිත්‍යාග කරලා තියෙන බව අපිත් එක්ක පැවසුවා. ඔබතුමා නිර්මාංශික කෙනෙක්. දේශීය ශාකමය ආහාර පමණ ඔබතුමා පරිභෝජනය කරන්නේ. නමුත් ඔබතුමාට හැකියාව ලැබිලා තියෙනවා අනිත් අයගේ ජීවිත ජීවත් කරන්නට තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන්නට. ඉතින් එයම කදිම උදාහරණයක් නේද? නිර්මාංශිකත්වය තුළින්ම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගන්නට පුළුවන් කියන කාරණේ තවත් සනාථ වන්නට. ඒක ලොකු සතුටක්. මොකද අනුන්ගේ ජීවිත බිලිගන්නේ නැතුව දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. අපි අධ්‍යාත්මිකව ඉන්නකොට අපිට ගොඩක් දේවල් මනසින් දකින්න ගන්නවා. පහුගිය කාලේ මට මතකයි යුද්ධ කාලේ මම කොළඹ හිටියේ. අන්තිම යුද්ධය අවසන් වෙන කාලේ. ඒ දවස්වල මං හීනෙන් දැක්කා බෝම්බයක් පුපුරනවා කෝච්චි පාරක. මං ඒ පාර මගේ යාළුවන්ට කතා කළා. මම සීන් ඔෆ් ක්‍රයිම් කිව්වන් පස්සේ හැම සිද්ධියකට යන්න ඕනේ. මං කතා කළා මෙන්න මෙහෙම සීන් එකක් දැක්කා පොඩ්ඩක් ස්ටෑන්ඩ් බයි ඉන්න කියලා. හරියට මේ වගේ ගොඩක් දේවල් මගේ හිත කියලා තිනවා යන්න එපා. ඒ වගේ මම බේරලා තියෙනවා. ඒ විශ්වයේ ආශිර්වාදයේ සබාදාමේ ආශිර්වාදයේ තියෙනවා එහෙම ඉන්න අයට. හොඳයි. අද මනුදම් යාත්‍රා අපේ කතාබහට එකතුනේ හිටපු උප පොලිස් පරීක්ෂක සතුන් වෙනුවෙන් දහම් හඬ සංවිධානයේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක රෝහිත චන්ද්‍රලාල් මහත්මයා. රෝහිත මහත්මයා, අපේ වැඩසටහන අසන මනුදම් යාත්‍රා සමගින් එකතු වෙලා ඉන්න අසන්නන්ට ඔබතුමාගේ අත්දැකීම් එක්ක මොන වගේ පණිවිඩයක්ද අද දවසේ ලබා දෙන්නේ? ඔබ මම මෙතෙන්දී අද ඔබට ඉතාමත් ගෞරවයෙන් කියන්නට එහෙම නැත්නම් ඉල්ලා සිටින්න කැමැති. ඔබ අපිට ලෝකය වෙනස් කරන්න බෑ. අපිට ගමක් වෙනස් කරන්න. ඔබ වෙනස් වෙලා බලන්න ඉස්සෙල්ලා ඒ වගේ වෙනස් වෙලා බලන්න මේ වගේ අනුගත වෙලා බලන්න මේකේ අධ්‍යාත්මික පැත්තට එකතු වෙලා බලන්න. එතකොට මේ වෛරයෙන් නොසන්සිදේ කියන වගේ අවෛරයෙන් මේ ලෝකේ ජය ගන්න පුළුවන් අධ්‍යාත්මික සුවය තුලින් නිරෝගීකමත් මේ සීලුම කැටි කරලා හොඳ පුරවැසියෙක් හොඳ පුද්ගලයෙක් වෙන්න පුළුවන් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් කියන තමයි අපිත් එක්ක එකතු වෙලා වැඩ කරොත් ඒක ඔබටත් ගන්න පුළුවන් කියන පණිවිඩය තමයි දෙන්නේ. මුළු මහත් ලෝකයේම මුළු මහත් විශ්වයේම යහපත වෙනුවෙන් නිරෝගී සම්පත වෙනුවෙන් කටයුතු කරන ඔබතුමාටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බොහොම ස්තුතියි රෝහිත චන්ද්‍රලාල් මහත්මයා අපේ ආරාධනය පිළිගෙන අද මනුදම් යාත්‍රා සඳහා ඔබතුමාගේ සම්පත්දායකත්වය ලබා දීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. මෙත්තා සතුන් වෙනුවෙන් දහම් හඬක්